2026 වර්ෂයේ ලංකාවේ වැඩිම සැලරි එකක් වැඩිම පඩියක් ගෙවන කම්පැනිස් 10 මොකක්ද කියලා බලමු. ඉතින් මේක පදනම් වෙලා තියෙන්නේ ළඟදි කරපු රිසර්ච් ශාස්ත්‍රයෙන්. ඉතින් විශේෂයෙන්ම මේක Slash.com, Payscale, Glassdoor, Level.fy annual report ශාස්ත්‍රයෙන් හදපු එකක්. ඒක නිසා මේක එක රිසර්ච් එකක් නෙවෙයි, රිසර්ච් කිහිපයක එකතු කරගෙන හදපු ඔන්න රෑන්කින් එකක්. බලමු මේ සම්බන්ධයෙන් අපි කතා කරලා. අංක 10ට හඳුනාගෙන තියෙන ජෝන් කීල්ස් කම්පියුටර් සර්විස් එහෙම නැත්නම් JKCS කියන ආයතනය. ඉතින් මේක ඇවරේජ් monthly salary එක සාමාන්‍ය 1,10,000 1,50,000 අතර වගේ හඳුනාගෙන තියෙනවා. ඉතින් මේක IT සර්විස් සෙක්ටර් එකට තමයි අදාළ වෙන්නේ. ඉතින් මේ හඳුනාගෙන තියෙන රිසර්ච් එක Payscale සහ Glassdoor අතරින් තමයි මේක හදලා තියෙන්නේ. විශේෂයෙන්ම 2026 වර්ෂයේ ගත්තොත් මේකේ moderate growth එකක් තමයි මේකේ හඳුනාගෙන තියෙන්නේ මේ සමාගමේ. අංක 9ට හඳුනාගෙන තියෙන සම්පත් බැංකුව ඔන්න ඇවරේජ් සැලරි එක 1,20,000 2,50,000 අතර වගේ හඳුනාගෙන තියෙනවා මේ සමාගමේ. බැංකිය සහ ෆයිනෑන්ස් ඉන්ඩස්ට්‍රි එකට අදාළව තමයි මේ සමාගම තියෙන්නේ. ඒ වගේමයි ස්ටේබල් බැංකින් growth එකක් තමයි මේ ලංකාව තුළ මෙන්න මේ බැංකු පැත්තේ තියෙන විශේෂයෙන්ම සම්පත් බැංක් එකේ තියෙන්නේ. අංක 8ට හඳුනාගෙන තියෙන ලංකෙම් සිලෝන් ආයතනයේ ඇවරේජ් සැලරි එක සාමාන්‍ය 1,80,000 2,70,000 අතර වගේ හඳුනාගෙන තියෙනවා. ඉතින් මේ ආයතනයේ මැනුෆැක්චර් එක නිෂ්පාදන ආයතනය සහ කෙමිකල් පැත්තේ තියෙන ආයතනයක්. ඉතින් මේක රිසර්ච් එක කරලා තියෙන Payscale පැත්තේ තියෙන ඉන්ඩස්ට්‍රියල් growth එක ගත්ත තියෙන කම්පැනියක් විදිහට හඳුන්වන්න පුළුවන් මේ 2026 වර්ෂයේ සහ ඊළඟ අවුරුදු ටික සලකා බලද්දී. අංක 7ට හඳුනාගෙන තියෙන HCL Technologies ශ්‍රී ලංකා ආයතනයේ ඉතින් මේ සමගින් ඇවරේජ් සැලරි එක 1,80,000 2,50,000 අතර වගේ හඳුනාගෙන තියෙනවා. ඉතින් මේක තියෙන්නේ IT සර්විස් පැත්තේ. ඉතින් Payscale, Glassdoor වගේ ආයතන වලින් තමයි මේකේ හඳුනාගෙන තියෙන මෙන්න මේ කියන රෑන්කින් එක බේස් වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම 2026 වර්ෂයේ ගත්තොත් මේ කට්ටිය performance based increments ගොඩක් ගෙවන සමාගමක් විදියට හඳුනාගෙන තියෙනවා. අංක 6ට හඳුනාගෙන තියෙන මිලේනියම් IT කියන ආයතනය. ඉතින් මේකේ ඇවරේජ් සැලරි එක සාමාන්‍ය 2,02,000 2,60,000 අතර වගේ තියෙනවා. ඒ වගේම මේකේ ෆින්ටෙක් සහ IT කියන පැත්තට තමයි මේ සමාගම යන්නේ. ඉතින් ඔන්න ඔයාට කැමැත්තක් තියෙනවනේ මේ සයිඩ් එකේ ඔන්න හොඳ සමාගමක් විදිහට හඳුනන්න පුළුවන් මිලේනියම් IT කියන සමාගම ලංකාවේ ලොකුවටම සැලරි ගෙවන සමාගමක්. අංක 5ට හඳුනාගෙන තියෙනවා මොබිටෙල් ආයතනය. ඉතින් ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතනය වදන්නවා එකතු වෙලා තියෙන. ඉතින් මේ ආයතන දෙක එකතු වෙලා ඔන්න ඔයාට ඇවරේජ් සැලරි එක 2,02,000 3,20 අතර වගේ ඇවරේජ් සැලරි එකක් තියෙනවා. ඉතින් හොඳට මතක තියාගන්න ඕනේ මේ ඔක්කොම ඇවරේජ් සැලරි ඇවරේජ් කියලා කියන්නේ සාමාන්‍ය මීට වඩා වැඩි සහ අඩු කියන දෙකම තියෙන්න පුළුවන්. සාමාන්‍ය ඉතින් සෙක්ටර් එක ගත්තොත් මේක ටෙලිකමියුනිකේෂන් පැත්තේ තමයි. ඉතින් ටෙලිකමියුනිකේෂන් ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන කවුරු හරි කැමැත්තක් තියෙනවා නම් ඔන්න හොඳ සැලරියක් ගන්න පුළුවන් මොබිටෙල් ආයතනයේට ගියොත්. ඉතින් මේ පැත්ත දන්නවා 2026 අවුට්ලුක් විශේෂයෙන්ම ගත්තොත් ඩිජිටල් එක්ස්පැන්ෂන් එකක් කියන ලෝකෙ දියුණු වෙමින් පවතින පැත්තක්. ඉතින් ඒක නිසා හොඳ ඉන්ඩස්ට්‍රියක් විදිහට හඳුන්වන්නත් පුළුවන්. අංක 4ට හඳුනාගෙන තියෙන Unilever ආයතනය. ඉතින් මේක සාමාන්‍ය FMCG fast moving consumer goods පැත්තේ ආයතනයක් විදිහට තමයි හඳුනාගෙන තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම දන්නවා මේ Unilever ආයතනයේ ගොඩක් Sunlight Signals වගේ තියෙන ලක්ස් ආයතන වගේ මෙන්න වගේ ගොඩක් ප්‍රොඩක්ට්ස් නිකුත් කරන ආයතනයක් Unilever කියලා කියන්නේ ඉන්ටර්නැෂනල් ආයතනයක්. ඉතින් මේකේ අවුට්ලුක් එක ගත්තොත් ස්ටේබල් MNC growth එකක් තමයි මේකේ තියෙන. ඕන කැමැත්තක් තියෙනවා නම් මේ සමාගමෙත් හොඳට සැලරිස් ගෙවනවා. අංක 3ට හඳුනාගෙන තියෙන IFS ශ්‍රී ලංකා ආයතනය. IFS ශ්‍රී ලංකා ආයතනයේ දැනට ඇවරේජ් සැලරි එක 2,70,000 3,03,000 අතර වගේ ගෙවනවා. ඉතින් මේකේ ERP පැත්තේ තමයි තියෙන. ERP software පැත්තේ තමයි තියෙන්නේ. ඉතින් ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා ලංකාව තුළ වගේම ලංකාවේ එළිය තුලත් මේ ආයතනයේ ඔන්න වැඩ කරන්න පුළුවන් නම් හොඳ සැලරියක් ගන්න පුළුවන්. අංක 2ට හඳුනාගෙන තියෙන Synopsys ලංකා ආයතනයේ මේ 2,80,000 3,20,000 අතර ඇවරේජ් සැලරි එකක් ගන්න පුළුවන්. මේක semiconductor software නිපදවන ආයතනයක් විදිහට තමයි හඳුනාගෙන තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මේක USD වලින් ගනුදෙනු කරන USD link growth එකක් තියෙන ආයතනයක් විදිහට හඳුන්වන්නත් පුළුවන් මේ ආයතනය. ලංකාවේ වැඩිම සැලරි ගෙවන ආයතනයේ විදිහට හඳුනාගෙන තියෙන WS02 ශ්‍රී ලංකා කියන ආයතනයේ මේ ආයතනයේ ඇවරේජ් සැලරි එක 1,04,000 1,06,000 අතර වගේ වෙනවා. ඔන්න යනවා නම් හොඳ සමාගමක්. හැබැයි මතක තියාගන්න ඕනේ ඇවරේජ් සැලරි කියන්නේ මීට වඩා අඩු කට්ටියක් තියෙනවා වැඩි කට්ටියක් ඉන්නවා. ඉතින් ඇවරේජ් සැලරියක් තමයි මෙතන දාලා තියෙන්නේ. ඉතින් මේ සෙක්ටර් එක විදිහට හඳුනාගෙන තියෙන ඕපන් සෝස් software පැත්තේ තමයි මේ ආයතනයේ වැඩ කරන්නේ. ඉතින් හොඳ ලංකාවේ තියෙන ලොකු හොඳ සමාගමක් විදිහට හඳුන්වන්න පුළුවන්. highest paying tech employee විදිහට හඳුන්වන්න පුළුවන් 2026 වර්ෂය තුළ. ඉතින් ඔයා දන්නවා මේක බැලු බැලමට වට තේරුණා. එහෙනම් මේ 2026 වර්ෂයේ ලංකාවේ වැඩිම සැලරිස් ගෙවන සමාගම් වැඩිම පඩි ගෙවන සමාගම් විදිහට ගත්තොත් ගොඩක් ඒවා තියෙන IT සහ software පැත්තේ. ඒක නිසා පළවෙනි තුනම වැටෙන්නේ IT සහ software පැත්තට. ඉතින් global exposure එක වැඩි වෙනකොට අනිවාර්යයෙන් මේ වගේ සැලරිස් ඉස්සරහට වැඩි වෙයි. ඉතින් ඔයාගේ skills ටික හදාගෙන degree එකක් හරි වගේ professional qualifications ඔයා කැමති පැත්තෙන් හදාගෙන මේ සමාගම් වලට try එකක් දීලා බලන්න. මොකද මේ සමාගම් වල සැලරිස් වලට අමතරව සමාජලාවට performance based salary growth එකක් bonus එහෙම ඔයාට වැඩිපුර ගන්න පුළුවන්. ඉතින් අපි විදිහට ඉස්සරහ හම්බෙමු.